හිමාලයට වඩා උසයි සෙනෙහස පපුකන්. කසාය පරාදයි වරදිදි සැරෝග. අපේ පුංචි කාලේ ලස්සන පද පෙරකින් ලියුණු සින්දුව. මේක මාරුද්දේ ජනප්‍රිය වුණා. ඉස්කෝලේ වල පවා ඒක මොකද මේක දැනෙන සින්දුව. තාත්තා ගැන ලියුණු දැනෙන සින්දුව. මම ඉතින් මේ මෑත කාලේ ඉන්න බැලුවා මේ ලස්සන පද පෙරේ අයිතිකාරයෙක් කවුද? මෙයාගේ නම තමයි ඩිලාන් ගමගේ. මෙයා ඒ කාලේ ඉන්න ලියුණු ගොඩක් ගීතවල පදවල අයිතිකාරයෙක්. මෙයා ගොඩක් මේ ජනප්‍රිය වෙන්නේ හේතුව මෙයා හැම සින්දුවක්ම වගේ ලිව්වේ සත්‍ය සිදුවීමක් ඇසුරින්. හරි. එනේ සමීපතේකට සිදුවීම හෝ එයාට ලැබුණු තොරතුරක් මත තමයි මෙයා මේක ලිව්වේ. හැබැයි මේ සින්දුව ලියන්නේ මෙයාගේ තාත්තා ගැනම එයාට ලියන්න ඕනේ කියලා හිතන සින්දුවක් තමයි මේ ලිව්වේ. හිමාලයට වඩා උසයි සෙනෙහස පපුකන්. කියන්නේ හිමාල කන්දට වඩා උසයි තාත්තගේ සෙනෙහස පපුකන්. හිමාලය බලන්න හිමාල කන්ද කියන්නේ කඳු වටක් දරා සිටින සම කන්ද. ඉතින් මේ වගේ මීට එහා තාත්තගේ සෙනෙහස උසයි. ඔන්න ඒක ලස්සන පද ගැලපීමක්. ඊට පස්සේ බලන්න මෙයා ඊළඟ මෙතන දීලා තියෙනවා කසාය පරාදයි වරදිදි සැරෝබි. මෙයා පොඩි කාලේ ඩිලාන් ගමගේ කියන පුද්ගලයා පොඩි කාලේදී තාත්තා පාඩම් කරන්න කියලා දැන් මෙයා පාඩම් කරනකම් තාත්තා ඉන්න නැගිටලා. කවිච් එක වල්ලා තාත්තා ඉන්නවා. මෙයා කරන්නේ ඔරලෝසුවේ කටු ටික හොරාට ඇවිත් පාඩම් කරා කියලා පෙන්නන කටු ටික කරගවල වෙලා වැඩිම වෙන තාත්තට කියන්නේ තාත්තා මෙයා පාඩම් කරලා නේද කියලා තාත්තා ඇතුළට යනවා. මෙන්න මෙහෙම කළා තමයි දවසක මෙයා මේකට අහුවෙලා මෙයා මේකට දඩුවම් විදලා දෙන්නේ. මේ වගේ අත්දැකීම් එක තමයි මෙයා කසාය පරාදයි වරදිදි සැරෝග. බලන්න ලස්සන පද පෙළ. මේ වගේ ලස්සන පද පෙළකින් තාත්තා ගැන විස්තර කළා කියලා. අපිටත් අද කාලේ දැක්කම ගොඩක් කාට වැඩිහිටි නිවාස දුක වෙලා දැකලා තියෙනව නේද? ගොඩක් අම්මලා තාත්තලා ඒවයි ඉන්නවා. ඉතින් මෙයා අපේ යාළගේ දරුවෝ හොඳ සැප ජීවිත විදිහට තමයි යාළ මේ දැන් වල ජීවත් වෙන්නේ. ඉතින් මේව ඉස්සරහට වෙන්න ඕන දේවල් නෙමෙයි. තමන්ගේ අම්මා තාත්තට තමන් ආදරය දැනෙන්න ඕන. මේ අපි විස්තර කරන්න ඕන දේවල් නෙමෙයි. ඒක හදුවතින් එන්න ඕන දේවල්. ඉතින් මේ වගේ දේවල් ඉස්සරහට අඩු වෙයි කියලා අපි හිතනවා. ඉතින් නොගේ තවත් ලස්සන නිර්මාණ ඉස්සරහට පාඩක් දැනෙන්න බිහි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජය